මට වැදගත්ම වෙන දෙයක් තමයි මෙන්න මේක සස්ටේනබල් ඇන්ඩ් එතිකල් ට්‍රේඩින් කියන එක. මොකද හේතුව අපේ ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේක. යම් කිසි දෙයක් පොඩ්ඩක් දැනගත්තාම කට්ටිය අපේ එනවා උගන්වන්න. ඊට පස්සේ මිනිස්සුන් අනාථ කරනවා. බොරුවට ඒගොල්ලන් ගල් ටික විකුණ ගන්න, ඊට පස්සේ ජුවලරි විකුණ ගන්න අනම්මන. ඒක තමයි අවසාන පොයින්ට්. ඒක නෙමෙයි මේ බිස්නස් එක කියන්නේ මේක මාර වැදගත්. ඉදා ඉඳන්ම එක තුණ්ඩුවක්වත් නැතුව, ඒ කියන්නේ එක බිලක්වත් නැතුව කරු බිස්නස් එකක් මේක. අවුරුදු 25000 පරණ බිස්නස් එක මම ඔයගලන්ට එවිඩන්ස් කියනවා මම පෙන්නන්නම් ඒවා. අපි කතා කරනවා ඒවා ගැන. ඔයගලන් දැකලා ඇති සීගිරියේ චිත්‍රය එහෙම දැක්කයින් පස්සේ ජුවලරි දාගෙන ඉන්නෝනේ. කට්ටිය ඒතර ඒගොල්ලන් ඒ කාලේ ඉඳන් මේවට කැමැත්තක් තියෙන ගල් ලංකාවේ ගල් යූස් කරලා තියෙනවා. සහ මේක ඇතුලේ මිනිස්සු ගොඩක් යකුණා. අදටත් ලක්ෂ 10ට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. රත්නපුරේ සහ ඒ ආශ්‍රිතව. අපි කතා කරන ගල් හම්බෙන ප්‍රදේශ ආශ්‍රිත මිනිස්සුගේ ජීවිත අනිවාර්යයෙන් රැකෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක සස්ටේන් වෙන්න ඕනේ. මේක තිරසාර පැවැත්මක් තියෙනවා කියන එක. සහ මේක ඇතුලේ තියෙනවා පොඩි කස්ටම්ස් පොඩි එතික්ස් ටිකක්. ඒ කියන්නේ මේක අපි සල්ලි එහෙම සමාජයට සල්ලි දෙනවා ඒක හරි බිලක්වත් දෙන්නේ නැහැ. මට කෝටි 5ක 6ක නෙමෙයි 10ක 20ක හරි ගල් ගන්න පුළුවන්. බිලක්වත් නැහැ. හරි රයිට් thank you. ඒ හරි. ඊළඟ ඔන්න ෆොටෝ එක ගහන දැන් පොඩි තියෙන එක ෆොටෝ එකක් ගහලා මොකද වෙන්නේ? ෆෝන් එකෙන් ගත්තා. WhatsApp කරලා දැම්මා. මෙන්න මේ ටික ගත්තා කියලා. එච්චර මම ගිහිල්ලා ඒක විකුණලා ඔක්කොම කරලා සල්ලි බේරන කල ඒ මිනිස්සුන්ගේ තියෙනවා යම් කිසි ට්‍රස්ට් එකක්. ඒ විශ්වාසකින් දේ කඩා ගන්න එපා. මේක ඇතුලේ විශ්වාසය කඩා ගන්න. දෙන්න බැරි නවනම් දෙන්න පුළුවන් දවස කිව්වනම් හරි. දැන් අපි කිව්වද මම පොරොන්දු වෙනවා මාසෙකින් මම සල්ලි දෙනවා. මාසෙකින් මට දෙන්න බැරි වෙනවා මොකක් හරි හේතුවක් හින්දා. එක්ක යුරෝපේ තියෙන ප්‍රශ්නයක් මොනතර එහෙම එකක් තියෙනවා. මම කියනවා රයිට් එහෙනම් මාස දෙකකින් දෙනවා. එදාට දෙන්න ඕනේ. දෙවෙනි වචනේ වැදගත්. අය තුන්වෙනි එකට තියාගන්න එපා. මේක ඇතුලේ බිස්නස් කරනකොට ඒක හොඳට මතක තියාගන්න. ඕගොල්ලන් හැම කෙනාටම මේක වටි ඉස්සර. හරි? ඉතින් ওই ටික තමයි මූලිකව තියෙන්නේ. අනිත් එක තමයි අපේ පතල් කාර්මිකයෝ, කම්කරුවෝ නෙවෙයි ඒගොල්ලන්. පතල් කාර්මිකයෝ. ඒගොල්ලන් නිසා තමයි අතන මේ බිස්නස් එක තියෙන්නේ. ඒ නිසා අපි ඒගොල්ලන්ට ගොඩක් ගරු කරන්න ඕනේ.